සැලූන් එකෙන් රුපියල් 5000ක් දීලා ස්ට්‍රේට් කළේ. තෙමුණොත් ඉවරයිනේ. මිනිස්සු hina වුණාට කමන්නේ මගේ කොණ්ඩේ බේර ගන්න ඕන. වතුර ෆිල්ටර් වලට දවස් ගණන් පූජා කරන්න ඕනේ නැහැ. මේ පරණ මේසයක් ගැට ගැහුවාම මඩ ඔක්කොම රැඳෙනවා. බලන්න වතුර වල පිරිසිදුකම. නිකන් උල්පත් වතුර වගේ. මැෂින් රත් වුණාම තමයි ස්ලෝ වෙන්නේ. මම මේ රවුටරේට තෙත මාත්තුවක් දැම්මා. දැන් බලන්නකො ස්පීඩ් එක. YouTube වීඩියෝ දුවන්නේ නිකන් හාවෝ වගේ. බැටරි ඕවරයි කියලා විසි කරන්න එපා යකෝ. මේවා මෙහෙම හපලා දැම්මම තව මාස 3ක් දුවන්න පුළුවන්. ඩක් සෙට් එක හිරි වැටුණා හැබැයි. මේක ඇස්සේ පාන් කුඩුක පිරিলা ගඳයි. මම හොඳට සබන් වතුරේ දාලා පිගෙන්න තිබ්බා. සර්විස් එකට දුන්නම රුපියල් 10 ගාණක් ගන්නවානේ. මම මේ නිකන් වතුරෙන් හොදලා ගන්නෙ. මේ සීට් වල කුණු යන්න නම් හොඳට වතුර අල්ලන්නම ඕන. අතින් කලවම් කරන්න ගියාම වෙලා යනවා. මේ බලන්න මගේ අලුත් මැෂින් එක. අම්මෝ. සීනි දිය වෙන්න කලින් මම නෑවා. චොපින් බෝඩ් එක හොදන්න දාලානේ. අනික මේ ලැප්ටොප් එකේ ඇලුමිනියම් කවරේ හරි හයියයි. මේ බලන්න. තක්කාලි කැපෙන්නේ නිකන් බටර් වගේ.